ඔයා දකුණු ඇමරිකාවේ පැනමාවට එහෙම ගියොත් මේ වගේ කුඩා ගුවන් යානා ඉහළ අහසේ පියාසර කරනවා දකින්න පුළුවන්. හැබැයි මේ ගුවන් යානාවල යන්නේ සංචාරකයෝ නම් නෙමෙයි. ඒ වෙනුවට පණ පිටින් ඉන්න සත්තුන්ගේ මස් ආහාරයට ගන්න පණුව විශේෂයක් තමයි අරගෙන යන්නේ. මේ පණුව විශේෂය ඉස්කුරුප්පු පණුව කියලා තමයි හඳුන්වන්නේ. මේ පණුවන්ගෙන් මැස්සෙක් නිර්මාණය වෙනවා. ඔවුන් දැන් වසර 100 ගණනක් තිස්සේ උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව කියන කලාප දෙක පුරාම ව්‍යාප්ත වෙලා අති විශාල හානියක් සිදු කරමින් ඉන්නවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ තමයි ඇමරිකාව ගුවන් යානා මගින් මේ වර්ගයේ මැස්සන් මිලියන 15ක් එක සතියකට පැනමාවට මුදා හරින්නේ. මේ කතාව ඇහුවාම ඔයාට මේක ජීව විද්‍යාත්මක යුද්ධයක් ලෙස පෙනුණා. මේක ඇතුලේ ඊට වඩා අමුතු රහසක් තියෙනවා වගේම මේ වැඩසටහන පැනමාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇති වසර 50කට වඩා වැඩි සහයෝගිතා වැඩසටහනක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් වැඩිය ඔළුව අවුල් කරගන්න එපා. මේක ටිකක් දිග වීඩියෝ එකක් වෙයි. වීඩියෝ එක අන්තිමේදී දැනගන්න පුළුවන් වෙයි අපි මේ කියන්න හදන්නේ මොකක් ගැනද කියලා. මුලින්ම පැනමාවට ගුවන් යානා වලින් මැස්සන් මිලියන 15ක් හෙළපු කතාව කියන්න කලින් කියන්න ඕන. මේ මැස්ස බිහි වෙන්නේ පණුවෙක් හරහා. මේ පණුවන් හරක්, මුවන්, සුනකයන් සහ මිනිස්සුන්ගේ පවා මස් ආහාරයට ගන්නවා. සත්තුන්ගේ තියෙන තුවාල වලින් එන ලේ සුවඳට මුලින්ම මේ මැස්සන් ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ මේ මැස්සෝ කරන්නේ ඒ තුවාලය මත බිත්තර දාන එක. සාමාන්‍යයෙන් එක පාරකට බිත්තර 400ක් විතර මේ විදිහට තුවාල මත දානවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊට පස්සේ තමයි මේ ඉස්කුරුප්පු පණුවන් බිහි වෙන්නේ. ඊළඟට දින කිහිපයකින් මේ පණුවන් මේ තුවාලයේ තියෙන මස් ආහාරයට අරගෙන එක යම්කිසි වර්ධන මට්ටමකට ළඟා වුණයින් පස්සේ මේ තුවාලයෙන් ඉවත් වෙලා පිලයක් බවට පත් වෙලා බාහිර පරිසරයට එකතු වෙනවා. ඊට පස්සේ නැවත දින කිහිපයකට පස්සේ මේ පිලයෙන් මේ මැස්සෝ එළියට එනවා. හැබැයි ඔවුන් ඒ විදිහට යපුණු මුළු සතාගේ තුවාලය කුණු වෙලා බොහෝ වෙලාවට ඒ සතා මිය යනවා. මුලින්ම 1858 දී ගයනාවේ ඩෙවිල්ස් දූපතේ හිර කළා හිටපු මරණීය දණ්ඩනය නියම කළ සිරකරුවන් පිරිසක් අභිරහස් ලෙස මිය ගිහිල්ලා තියෙනවා. එතනදී සිදු කරපු පරීක්ෂණයකින් තමයි මුලින්ම හෙළි වුණේ මස් ආහාරයට ගන්න භයානක කෘමියෙක්ගේ ආසාදනයක් හින්දා ඔවුන් මිය ගියා කියලා. ප්‍රංශ ශල්‍ය වෛද්‍යවරයෙක් සහ කෘමීන් සම්බන්ධව පර්යේෂකයෙක් වුණු වෛද්‍ය චාල්ස් හොකරල් විසින් මුලින්ම C. hominvox කියන විද්‍යාත්මක නාමයෙන් මේ මැස්සන්ව හඳුන්වලා තියෙනවා. 20 වෙනි සියවස ආරම්භ වෙනකොට මේ මැස්සන් ඉතා වේගයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. උණුසුම් පරිසර කලාපවල මොවුන් වේගයෙන් වර්ධනය වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශයේ බිම් තමයි මේ සඳහා ප්‍රධානම ස්ථානය වුණේ. 1930 ගණන් වෙනකොට මේ තත්ත්වය කොයිතරම් දරුණුනාද කිව්වොත් සෑම වසරක් තුලම ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 10ක් වටිනා ගව සහ එළුවන් ඇතුළු අනෙකුත් පශු සම්පත් මේ ඉස්කුරුප්පු පණුව හින්දා මිය ගිහිල්ලා තියෙනවා. මේක ඇමරිකානු ගොවීන්ට ඉතා බරපතල ගැටලුවක් වුණු අතර මේ ප්‍රශ්නය විසඳීමේ උත්සාහයක් ලෙස පශු සම්පත් අභිජනන කාලසටහන් සීතල සහිත කාලවලදී සැලසුම් කළ අතර ඒ හරහා ශීත කාලවල ඉස්කුරුප්පු පණුවන්ගේ ක්‍රියාකාරකම් අඩුවීම හින්දා අලුත උපන් පැටවුන් අවදානමට ලක්වීම පාලනය කරන්න පුළුවන් වුණු අතර සතුන්ගේ හංවඩු ගැසීමේ ක්‍රියාවලියත් ශීත කාලවල තමයි සිදු වුණේ. 1930 ගණන් වල පර්යේෂකයින් පිරිසක් බෙන්සෝල් ලෙස හඳුන්වන අවරණ ද්‍රව්‍යයක් සහ පයින් තාර තෙල් සමග තුවාලවලට ප්‍රතිකාර කිරීමෙන් මේ පණුවන් ඇතිවීම පාලනය කරන්න පුළුවන් කියලා සොයාගත්තා. මේ හරහා යම්තාක් දුරට එය පාලනය වුණත් එය දිගුකාලීන තිරසාර විසඳුමක් උනේ නැහැ. නැවතත් ගිම්හාන කාලය එනකොට මේක වැඩි වෙන්න පටන් ගත්තා. 1950 ගණන් වෙනකොට මේ පණුවන්ගේ කරදරය විසඳීමට පටන් අරගෙන වසර 20කට පමණ පසුව ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයට වසරකට ඩොලර් මිලියන 100ක පමණ පශු සම්පත් පාඩු සිදු වෙලා තියෙනවා. මෙන්න මේ තත්ත්වය තුල සතුන්ගේ අභිජනන කාලසටහන් වෙනස් කරමින් තුවාලවල පයින් තාර තෙල් ආලේප කරමින් මේ පණුවන් පාලනය කරනවා වෙනුවට මේ සතුන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට ඇමරිකාවට ලොකු අවශ්‍යතාවයක් ඇති වුණා. එතනක් තමයි එඩ්වඩ් නිප්ලින් කරලියට එන්නේ. එඩ්වඩ් කියන්නේ කුඩා කාලයේ ඉඳන්ම තමන්ගේ පියා එක්ක ගොවිපලක් කරගෙන ගිය කෙනෙක්. ඔහු වයස අවුරුදු 20 දී පමණ එක්සත් ජනපද කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව හෙවත් USDA එකේ රැකියාවකට පැමිණෙනවා. 1931 ඉඳන් මොහු මේ දෙපාර්තමේන්තුවේ ඉස්කුරුප්පු පණුවන්ගේ හැසිරීම සහ ජීවන චක්‍රය පිළිබඳ පරීක්ෂණ කිරීම ආරම්භ කරනවා. මොහු කුඩා කාලයේ ඉඳන්ම තමන්ගේ ගොවිපලේ ඉන්න සතුන් මේ ඉස්කුරුප්පු පණුවන් හින්දා මිය යනවා දැකලා තිබුණු හින්දා මොහු රෑදවල් නැතුව මේ කටයුත්ත අකුරටම සිදු කරනවා. 1937 වෙනකොට රේමන් බුෂ්ලන් විදියට හඳුන්වන තමන්ගේ තවත් මිත්‍රයෙක් මේ පරීක්ෂණ කටයුතු වලට හවුල් කරගන්න එඩ්වඩ් මේ ඉස්කුරුප්පු පණුවන් උපත ලබන මැස්සන්ගේ විශේෂ සංසර්ග පුරුද්දක් සොයා ගන්නවා. ඒ තමයි මේ වර්ගයේ පිරිමි මැස්සන් තම ජීවිත කාලය තුල නැවත නැවත සංසර්ගයේ යෙදුණත් ගැහණු මැස්සන් මුළු ජීවිත කාලය තුලම
එකපාරක් පමණයි සංසර්ගයේ යෙදෙන්නේ කියලා. එතනදී මේ පර්යේෂකයින් තේරුම් ගන්නවා ගැහණු මැස්සෙක් වඳ පිරිමි සතෙක් එක්ක සංසර්ගයේ යෙදුනොත් නව පැටව බිහි වෙන්නේ නැහැ කියලා වගේම ගැහණු මැස්සන් එකපාරක් විතරක් සංසර්ගයේ යෙදෙන හින්දා ඊටමත් ඉක්මනින්ම මේ සතාව නැති කළාම දාන්න පුළුවන්කම තියෙනවා කියලා. හැබැයි මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි කොහොමද මේ පිරිමි මැස්සව වඳ කරන්නේ? එඩ්වර්ඩ් සහ බුෂ්ලන්ඩ් මේ සඳහා වන්දීකරණ සැලැස්මක් සකස් කරමින් ඉද්දි ඒක අතරමඟ නවතා දමන්න සිද්ධ වුණා. ඒ 1941 දී ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වීම හින්දා. හැබැයි 1945 දී යුද්ධය අවසන් වුණාට පස්සේ මේ වන්දීකරණ ක්‍රියාවලිය සඳහා පරීක්ෂණ ආරම්භ වුණු අතර ජපානයට හෙරන ලද පරමාණු බෝම්බේ බිහිසුණු ප්‍රතිවිපාක වලින් ඉගෙනගත්ත පාඩමක් විදිහට ඉහළ මාත්‍රාවල විකිරණ වලින් මිනිස් පටක සහ සෛලවලට හානි සිදු කළ හැකි බව විද්‍යාඥයින් තේරුම් ගන්නවා. 1950 වෙනකොට මේ දැනුම උපයෝගී කරගෙන විද්‍යාඥයෙක් වුණු හර්මන් මුලර් එක්ස් කිරණ විකිරණ වලට නිරාවරණය වෙන පළතුරු මැස්සන් වන්දීකරණය කළ හැකි බව සොයා ගන්නවා. මූලික වශයෙන් එක්ස් කිරණෙන් නිකුත් වෙන විකිරණවල මැස්සන්ගේ ප්‍රජනන සෛලවල DNA අණු බිඳ දැමීමට තරම් ප්‍රමාණවත් ශක්තියක් අඩංගු වෙනවා. මේ නිසා පිරිමි මැස්සන්ගේ ශුක්‍රාණු වලින් නැවත පැටව බිහි කිරීමට හැකියාවක් නැහැ. මේ හර්මන් මුලර්ගේ සොයා ගැනීමෙන් එඩ්වර්ඩ්ට සහ බුෂ්ලන්ඩ්ට නව බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් වුණා වගේම ඔවුන් දින 5ක් වයස ඇති ඉස්කුරුප්පු පණුවන් කිහිප දෙනෙක් එක්ස් කිරණ විකිරණ වලට නිරාවරණය කළා පරීක්ෂා කරා. එතනදී ඔවුන් දැක්කා මේ පණුවන් එක්ස් කිරණ විකිරණ වලට නිරාවරණය වුණාම මිය යන්නේ නැතුව නිරෝගීව උපත ලබනවා වගේම ඒ මැස්සන් සියල්ලම විකිරණ හින්දා වඳභාවයට පත් වෙලා තියෙනවා. ඊළඟට ඔවුන්ට ඕන උනේ මේ වඳභාවයට පත් වුණු පිරිමි මැස්සන් යොදාගෙන වනාන්තරවල ඉන්න ගැහණු මැස්සන් එක්ක සංසර්ගයේ යෙදෙන්න පුළුවන්ද කියන එක ඔප්පු කරන්න. 1951 දී ඔවුන්ට මේ කාර්යය සිදු කරන්න පුළුවන් කදිම අවස්ථාවක් හිමි වෙනවා. ඒ ඇමරිකාවේ ෆ්ලොරිඩා වෙරළට කිලෝමීටර් 1.6ක් දුරින් තියෙන වර්ග කිලෝමීටර් 52ක භූමි ප්‍රමාණයක් සහිත සැනිබෙල් කියලා දූපතක් තියෙනවා. මේ දූපත තුල ඉන්න විශාල එළුවන් ගහණයක් විනාශ කරමින් මේ ඉස්කුරුප්පු පණුවන් සහ මැස්සන් ඒ වෙනකොට වේගයෙන් පැතිර යමින් තිබුණා. ඔවුන් මෙතනදි කරේ වර්ග කිලෝමීටරයකට වඳ කරපු මැස්සන් 255 දෙනා බැගින් සතිපතා මුදා හැරපු එක. ඊට මාසයකට පස්සේ ඔවුන්ට මේ දූපතේ එළුවන්ගේ තුවාලවල තියෙන ආසාදිත බිත්තර එකතු කරලා බැලුවාම ඔවුන් සොයාගත්තා ඒ වගේ 80ක් පමණම වඳ වුණු නිරෝගී නොවන බිත්තර කියලා. ඒත් සම්පූර්ණයෙන්ම මේ ව්‍යාපෘතිය සාර්ථක වුණේ නැහැ. ඒකට හේතුව වුණේ මේ දූපත පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ ප්‍රධාන භූමියේ ඉඳන් කිලෝමීටර් 1.5ක් වැනි දුරකින් හින්දා ප්‍රධාන භූමියේ ඉන්න නිරෝගී පැටවුන් බිහි කිරීමේ හැකියාව තියෙන පිරිමි සතුන් මේ භූමියට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. ඒත් මේ ව්‍යාපෘතියේ තියෙන ප්‍රගතිය එක්ක 1954 දී මේ වඳ කෘමි තාක්ෂණය පරීක්ෂා කිරීමට ඔවුන්ට තවත් අවස්ථාවක් උදා වුණා. වෙනිසුලාවේ වෙරළට ඔබ්බෙන් පිහිටා තිබෙන කුරකාබෝ දූපතේ එළුවන් සහ ගවයන් 100 ගණනක් මේ වෙනකොට ඉස්කුරුප්පු පණුවන් හින්දා මියගොස් සිටි අතර ඒක පාලනය සඳහා සහයෝගය දෙන ලෙස වෙනිසුලා රජය ඇමරිකානු කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවෙන් උදව් ඉල්ලලා තියෙනවා. කුරකාබෝ දූපත වෙනිසුලාවේ ඉඳන් කිලෝමීටර් 48ක් දුරින් තමයි පිහිටලා තියෙන්නේ. ඒ හින්දා අපි කලින් කිව්ව සැනිබෙල් දූපතට වගේ අලුතින් මැස්සන් මේ දූපතට එන්න තියෙන අවදානම හරිම අඩුයි. ඒත් මේ දූපත වර්ග කිලෝමීටර් 440ක විතර භූමි ප්‍රමාණයක පැතිරිලා තියෙන තරමක් විශාල දූපතක් වගේම ඒක සැනිබෙල් දූපත වගේ 10 ගුණයකට ආසන්න ප්‍රමාණයකින් යුක්ත වෙනවා. ඉතින් මේ දූපතේ තියෙන විශාලත්වයේ හින්දාම වඳකරණය කරපු විශාල මැස්සන් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕන. මේ නිසා මැස්සෝ නිෂ්පාදනය කරන්නම ෆ්ලොරිඩාවේ ඕලන්ඩෝ වල විශාල කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සිදු කරා. මේ කර්මාන්ත ශාලාවෙන් එක සතියකට මැස්සන් 1,70,000ක් නිෂ්පාදනය කරලා විකිරණ මගින් ඔවුන්ව වඳභාවයට පත් කළා. කාඩ්බෝඩ් පෙට්ටිවල ඇසුරුම් කිරීම සිදු කරලා තියෙනවා. මෙතනදී ඊළඟ පියවරේදී මේ මැස්සන්ව ඇසුරුම් කරපු කාඩ්බෝඩ් පෙට්ටි ගුවන් යානා ඔස්සේ දූපතට බැහැර කිරීම සිදු කරනවා. සෑම සතියකම මේ විදිහට වර්ග කිලෝමීටර් 1කට වඳ මැස්සන් 300ක් හෙලීම සිදු වෙනවා. ඒ විදිහට මාස 6ක කාලයක් ගත වෙනකොට මේ කුරකාබෝ දූපතේ සියලුම ඉස්කුරුප්පු පණුවන් ඉවත් කරන්න ඔවුන්ට පුළුවන් වුණා. ඒ වගේම අදටත් මේ දූපතේ ඉස්කුරුප්පු පණුවන් නැහැ. කුරකාබෝ වල සිදු කරපු මේ සාර්ථක පර්යේෂණයේ හින්දා ඇමරිකා එක්සත් ජනපදයේ ගොවීන්ට ඔවුන්ගේ ඉඩම් වලින් මේ පණුවන් ඉවත් කරගන්න පුළුවන් වෙයි කියලා මේ හරහා සුබවාදී බලාපොරොත්තුවක් ඇති වුණා. මේ නිසාම 1957 වෙනකොට දකුණු ෆ්ලොරිඩාවේ වර්ග කිලෝමීටර් 5000ක භූමි ප්‍රදේශයක් තුල මේ සඳහාම වෙනම පරීක්ෂණ කලාපයක් පිහිටවුවා. ඒ වගේම මේ තුල සතියකට වඳ මැස්සන් මිලියන 50ක් නිපදවිය හැකි අති විශාල ප්‍රමාණයේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකුත් ඉදිකරුණා. ඊට පස්සේ ගුවන් හමුදාවේ ගුවන් යානා හරහා සෑම වර්ග කිලෝමීටරයකටම
මැස්සන් 390 බැගින් සතිපතා ෆ්ලොරිඩා භූමියට මුදාහැරීම් සිදු කරලා තියෙනවා. මේ ක්‍රියාවලියෙන් මාස 3කට පස්සේ නව පණු බිත්තර ඇතිවීම 70%කින් අඩු වෙලා තියෙනවා වගේම මැස්සන්ගේ ගහණයත් 90%කින් අඩු වෙලා තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු වලට අනුව 1959 වෙනකොට මේ මැස්සන් ෆ්ලොරිඩාවෙන් තුරන් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. එතනින් පස්සේ ඊළඟට නව මැස්සන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ටෙක්සාස් වල ඉදිකරනු අතර ඒ නිර්තදිග ඇමරිකානු කලාපය මේ උවදුරින් ගලවා ගැනීම වෙනුවෙන් මේ නව කර්මාන්ත ශාලාව හරහා සතියකට වඳ මැස්සන් මිලියන 200ක් නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔවුන් එක වසරකට මැස්සන් බිලියන 10.5ක් නිපදවල තියෙනවා වගේම ඒක අද ලෝකේ ජීවත් වෙන මුළු ජනගහනයටත් වඩා වැඩි. හැබැයි මේ තරම් විශාල මැස්සන් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද මේ තරම් විශාල මැස්සන් ප්‍රමාණයක් පිටත පරිසරයට මුදාහරින තෙක් ඔවුන්ට අවශ්‍ය ආහාර ලබා දෙන්න ඕන. මුලදී පර්යේෂකින් මොවුන්ට අඹරන ලද හරක් මස් සහ ලේ ලබා දුන්නත් හරක් මස් වල මිල අධික හින්දා අශ්ව, ඌරු සහ තල්මසුන්ගේ වගේම මීයන්ගේ මස් ලබා දෙන්න පටන් ගත්තා. 1962 වෙනකොට ටෙක්සාස් කර්මාන්ත ශාලාවේ පණුවන්ට සෑම සතියකටම මස් කිලෝ 1,90,000ක් සහ ලේ ලීටර් 38,000ක් පමණ ලබා දීලා තියෙනවා. මොනතරම් ගැටලු තිබුණත් මේ ව්‍යාපෘතිය සාර්ථක ලෙස සිදු කළ අතර 1966 වෙනකොට ඇමරිකා එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම ඉස්කුරුප්පු පණුවන් පාලනය කළ බව නිවේදනය කරා. හැබැයි මේ කතාව තවම ඉවර නැහැ. මොකද මාස කිහිපයක් ගත වෙනකොට මේ මැස්සන් නැවත වතාවක් මෙක්සිකෝවේ ඉඳන් ඇමරිකාවට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. මොකද මෙක්සිකෝව මේ මැස්සන් පාලනය කරන්න කිසිම පියවරක් අරගෙන තිබුණේ නැහැ වගේම පර්යේෂකින් සොයාගෙන තියෙනවා මේ මැස්සන්ට කිලෝමීටර් 290ක දුරක් පියාසර කරන්න පුළුවන් කියලා. ඒකෙන් අදහස් කරන්නේ මෙක්සිකෝව තුල මේ මැස්සන් පාලනය කරන තුරු එක්සත් ජනපදයේ නිර්තදිග ප්‍රාන්තවලට මේ මැස්සන් පාලනය කරන්න බෑ කියන එක. 1972 අගෝස්තු මාසයේදී මෙක්සිකානු රජය සහ එක්සත් ජනපද රජය දකුණු මෙක්සිකෝවේ නව ඉස්කුරුප්පු පණුවන් වඳ කිරීමේ සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කළ අතර මේ හරහා 1984 වෙනකොට මෙක්සිකෝව තුලිනුත් මේ පණුවන් වඳ කිරීමට හැකියාව ලැබුණා. එතන ඉඳන් මේ ව්‍යාපෘතිය ගුවාතමාලාව, බෙල්ස්, හොන්ඩුරාස් සහ එල් සැල්වදෝරය හරහා දකුණු ඇමරිකානු කලාපය දක්වාම පුළුල් කිරීම සිදු කරා. 1994 දී පැනමාව දක්වාම මෙය පැමිණි අතර එතනදී ඇමරිකාව සහ පැනමා රජය අතර ගිවිසුමකට එළඹීමෙන් පසුව ඉස්කුරුප්පු පණුවන් තුරන් කිරීම සහ බෝවීම වැළැක්වීම සඳහා කොමිසමක් නිර්මාණය වුණා. කෙටියෙන් කොපෙක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. මේකේ මූලික අරමුණ උනේ දකුණු පැනමාවේ ඩැරියන් වැසිවනාන්තරය දිගේ වන්දීකරණය කළ මැස්සන්ගේ පවුරක් ඉදිකරන එක. මොකද මේක තමා උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව වෙන් කරන මායිම වෙන්නේ. මේ බාධකය හරහා සිදු වෙන්නේ දකුණු ඇමරිකාවේ ඉන්න පැටවුන් බෝ කිරීමේ හැකියාව තියන මැස්සන් උතුරු ඇමරිකාවට ඇතුල්වීම වළක්වන එක. මේ සඳහා පැනමාවේ පැකෝර්වල නවීන වඳ මැස්සන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඉදිකර ඇති අතර ඒ හරහා සතියකට මැස්සන් මිලියන 20ක් නිෂ්පාදනය කරන අතර වසරේ සෑම දිනකම පැය 24ම මේක ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලයන් 115 දෙනෙක් තමන්ගේ ශ්‍රමය ලබා දෙනවා. මේ කර්මාන්ත ශාලාව මීට පෙර තිබූ කර්මාන්ත ශාලාවලට වඩා නවීන වුණත් මේ පණුවන් බිත්තර වලින් එළියට එන්නේ සෙල්සියස් අංශක 39ක උෂ්ණත්වයක් තියෙන කාමරයකින් වන අතර ඒ උෂ්ණත්වය ඉස්කුරුප්පු පණුවන් බිත්තරෙන් එළියට ඇවිත් මුලින්ම ඇතුල් වෙන ආසාදිත සතාගේ ශරීරයේ උෂ්ණත්වයට බෙහෙවින්ම සමාන වෙනවා. මීට අමතරව මේ කර්මාන්ත ශාලාවේදී මේ පණුවන්ට අමු මස් ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට ලේ, කිරි සහ බිත්තර අඩංගු විශේෂ ආහාරයක් තමයි ලබා දෙන්නේ. දින කිහිපයකින් පසුව ඔවුන් විකිරණවලට නිරාවරණය කරලා වන්දීකරණයට ලක් කළා සිසිල් යන්ත්‍රවල ඇසුරුම් කරනවා. ඊට පස්සේ පැනමාවේ ටෝකෝමන් ගුවන්තොරපළ ඔස්සේ විශේෂ ගුවන් යානයකින් නැගෙනහිර පැනමාවේ ඩාරියන් පළාතට මුදාහැරීම සිදු කරනවා. ඒ විදිහට සතියකට මැස්සන් මිලියන 14.7ක් පමණ මේ කලාපයට හෙළීම සිදු වෙනවා. 2006 වෙනකොට පැනමාව සම්පූර්ණයෙන්ම ඉස්කුරුප්පු පණුවන් මර්ධනය කළ බව ප්‍රකාශ කරත් අදටත් මේ තරම් වඳ මැස්සන් ප්‍රමාණයක් මේ කලාපයට හෙළන්නේ ඇයි කියලා ඔයා කල්පනා කරනවා ඇති. පැනමාවේ ඉස්කුරුප්පු පණුවන් නොමැති වුණත් දකුණු ඇමරිකානු කලාපයේ තවමත් ඉස්කුරුප්පු පණුවන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ හරහා මේ සත්ව විශේෂය උතුරු ප්‍රදේශයට පැතිරීමට නිරන්තර අවදානමක් තියෙනවා. ඒත් මේ විදිහට සතිපතා පැනමාවට අලුතින් මැස්සන් මුදාහරින හින්දා ඔවුන් කලාපයේ පවුරක් විදිහට ක්‍රියාත්මක වෙලා අලුත් මැස්සන් උතුරු කලාපයට යන එක බලක්වනවා. හැබැයි මේක ලාභදායී වැඩක් නෙමෙයි. මේ සඳහා එක වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 15ක පමණ මුදලක් වැය වෙනවා. ඒත් ඉස්කුරුප්පු පණුවන් පාලනය කර ගැනීමෙන්
ඇමරිකාවේ ගොවීන්ට වසරකට ඩොලර් මිලියන 900ක් පමණ ඉතුරු කරගන්න පුළුවන්. ඒ හින්දා මේ ඩොලර් මිලියන 15 ගැන එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේ කියපු දේවල් හොඳින් ඔළුවේ තියාගත් අයට මතක ඇති මම ඉස්සෙල්ලාම කිව්වා පැනමාවේ පැකෝරා කර්මාන්ත ශාලාව තුල සතියකට මැස්සන් මිලියන 20ක් නිෂ්පාදනය කරා වගේම එයින් මිලියන 14.7ක් පමණයි පැනමාවේ වනාන්තරවලට මුදා හරින්න කියලා. එතකොට ඉතුරු වෙන මැස්සන් මිලියන 5.3ට මොකද වෙන්නේ? ඔවුන්ව මේ මැස්සන් පාලනය කරපු කලාපවල නැවත නැවතත් ඇතිවෙන්න පුළුවන් බෝවීම් පාලනය කරන්න තමයි යොදාගන්නේ. ඒ නිසා ඔවුන් අතිරේක පිරිසක්. උදාහරණයක් විදිහට 2016 දී ඇමරිකාවේ කලාප කිහිපයකම මේ ඉස්කුරුප්පු පණුවන් නැවත පැතිරෙන්න පටන් ගත්තා. ඒ විශේෂයෙන්ම ෆ්ලොරිඩා කලාපයේ. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේ මැස්සන් කියුබාවෙන් සංක්‍රමණය වෙන්න ඇති කියලා. එක්සත් ජනපදය මධ්‍යම ඇමරිකාව පුරා මේ ව්‍යාපෘතිය දියත් කළත් එය කියුබාව තුල සිදු වුණේ නැහැ. ඒ කියුබාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තියෙන දේශපාලනික කාරණා හේතුවෙන්. මේ නිසා කියුබාව පැරණි තාලේ පලිබෝධනාශක මගින් තමයි ඉස්කුරුප්පු පණුවන් පාලනය කරේ. හැබැයි ඒක 100%ක් සාර්ථක නැහැ. මාස කිහිපයක් තුල ෆ්ලොරිඩාවට වඳ මැස්සන් අලුතින් මිලියන 190ක් හෙලීමෙන් පස්සේ මේ තත්ත්වය නැවත පාලනය කරගන්න ඔවුන්ට හැකියාව ලැබුණා. මේ වන්දියකරණය කළ මැස්සන් මුදාහරිනවට අමතරව කොපෙක් සංවිධානය පැනමාවේ ගොවිබිම්වල සහ වැසිවනාන්තරවල ඉස්කුරුප්පු පණු ආසාදන සහිත සතුන්ට ප්‍රතිකාර කිරීම සහ මෙය නිවැරදිව පාලනය කරන්නේ කොහොමද කියලා ජනතාව දැනුවත් කරනවා. අද වෙනකොට සාමාන්‍යයෙන් පැනමාවේ එක වසරකට මේ පණුවන් නිසා සිදුවුණු ආසාදන 100ක් පමණ තමයි වාර්තා වෙන්නේ. හැබැයි 2024 ඔක්තෝබර් මාසයේ වෙනකොට මේ තත්ත්වය හදිසියෙම 20000ක් දක්වා වැඩි වුණු අතර එතනදී කොපෙක් සංවිධානය කරේ සතිපතා සිදු කරපු මිලියන 20ක මැස්සන් නිෂ්පාදනය මිලියන 90ක් දක්වා වැඩි කරපු එක. ඒත් නැවත නැවත මේක පැතිර යන්නේ කොහොමද? පැනමාව දකුණු ඇමරිකාවෙන් වෙන් කරන මායිමේ කිලෝමීටර් 96ක වැසිවනාන්තරයක් පිහිටලා තියෙනවා. මේ කලාපයට ඉස්කුරුප්පු පණුවන් ආවේනික වන අතර පසුගිය වසරවලදී වන විනාශය හින්දා මේ වැසිවනාන්තරයේ කොටස් විනාශ වීම හින්දා තමයි මේ කලාපයේ ඉන්න මැස්සන්ට පැනමාවට පහසුවෙන්ම ඇතුල් වෙන්න හැකියාව ලැබිලා තියෙන්නේ. කලින් බාධකයක් විදිහට මේ මැස්සන් මේ වනාන්තර කලාපයට සීමා කර තිබුණත් දැන් ඒක එහෙම කරන්න බෑ. දැන් සමහර විට ඔයා හිතනවා ඇති දකුණු ඇමරිකාවෙන් ඇයි මේ ඉස්කුරුප්පු පණුවන් ඉවත් කරන්නේ නැත්තේ කියලා. පළවෙනි එක තමයි ඔවුන් මේ කලාපයට ආවේනික ජීවීන් විශේෂයක්. දෙවෙනි එක තමයි මේ කලාපය අති විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරිලා තියෙනවා. පැනමාවේ අපි කලින් කිව්ව බාධකයක් විදිහට ක්‍රියා කරන කොටස ඇතුළු කලාපයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 26000. ඒත් දකුණු ඇමරිකානු කලාපය වර්ග කිලෝමීටර් මිලියන 18කට වඩා විශාලයි. සාමාන්‍යයෙන් ඒ ප්‍රමාණය පැනමාව වගේ 700 ගුණයක්. පැනමාවෙන් මේ පණුවන් ඉවත් කරන්න සතියකට මැස්සන් මිලියන 20ක් ඕන නම් දකුණු ඇමරිකානු කලාපයෙන් ඉවත් කරන්න කොච්චර ඕනක්ද කියලා ඔයාට හිතාගන්න පුළුවන් නැතිනේ. අනික පැනමාවේ ව්‍යාපෘතියට පමණක් වසරකට ඩොලර් මිලියන 15ක් වැය වෙනවා. ඉතින් ඒක 700න් වැඩි කරාම මේ සඳහා යන වියදම ඔයාට ආසන්න වශයෙන් ගණන් හදාගන්න පුළුවන්. හැබැයි කොහොම හරි මේ ඉස්කුරුප්පු පණුවන් දකුණු ඇමරිකානු මහද්වීපයෙන් ඉවත් කරගත්තොත් ඒ කලාපයේ රටවල් වලට ඩොලර් බිලියන 3.5කට වඩා වැඩි මුදලක් වාර්ෂිකව ඉතුරු කරගන්න පුළුවන් කියලා ගණන් බලලා තියෙනවා. හැබැයි දැන් මේ කලාපයේ රටවල් මේක සිදු කරන්න විවිධ උත්සාහයන් අරගෙන තියෙනවා. ඒ අනුව උරුගුවේ සහ ආජන්ටිනාව කියන රටවල් තමන්ගේ රට තුල වන්දියකරණය කළ මැස්සන් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඉදිකරන බව නිවේදනය කළා තියෙනවා. ඒත් සියලුම රටවල් මේ සඳහා මැදිහත් වුණොත් විතරයි මේක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒ සියලුම රටවල් සැලකිය යුතු මුදලක් ඒ සඳහා ආයෝජනය කරන්න ඕන. මොකද මේ එක රටක් හරි මේ ව්‍යාපෘතිය අසාර්ථක කරගත්තොත් නැවතත් මේ කලාපයේ පුරාම මේ පණුවන් බෝවීම සිදු වෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න ඕන මේ ව්‍යාපෘතිය 1950 දී ආරම්භ කරයින් පස්සේ අද වෙනකොට මිලියන ගණනක් සතුන්ගේ ජීවිත බේරිලා තියෙනවා වගේම ඩොලර් බිලියන ගණනක් ඉතුරු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඔයා මොකද මේ ව්‍යාපෘතිය ගැන හිතන්නේ? ඊට කලින් ඔයා මේ ගැන අහලා තිබ්බද? ඒ ගැන අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න.